ආදරෙයි. මොකද වෙන්නේ? කාලද බීලාද? Facebook වීඩියෝ නෙමෙයි අද බලන්න YouTube එකේම තියෙන මගුල ප්‍රොඩක්ෂන් ලගේ අලුතෙන්ම දාලා තියෙන දැන් මීට විනාඩි 15කට කලින් දැම්ම වීඩියෝ එක. හරිද? මත් පළවෙනි තාවට බලලා අපි එහෙනම් ගිහිල්ලා බලමු මොනාද තියෙන්නේ කියලා. එහෙනම් යමු. ඔය මීලුනේ මේ කුරුණෑගල ගයිස්. ගම්මට අඩෝ වරෙන් පට නැකතර පරක්ලා තියන්නේ. පඩි යයින්නේ. ඒකත් කරා යවං යා. අප්පෝ මං උඹලා ට්‍රෙන්ඩ් එකක් ගන්න ලැට් වෙන්නේ. හරි යන්නේ යවං. රෙන්ඩරක් වෙලානේ ලැට්ටෝ යන්නේ. නැත්තම් ඉතින් ගාවේ ඊට කලින් හොයන්නේ. මට ඒක පස්සේ මීටර වලේ. ප්‍රාර්ථනා. මේක තමයි හොටෙල් එක නේ. මේ මනමාලයා තාම නෑනේ යන්නේ. ඒකනේ බලන්නකො අප්පා. අම්මලා මනමාලයා එනවා. ඔය කියනකොට මෙන්නේ. මනමාලේ ෆොටෝ එක ගන්න. ඕ බයින්ද බා. විරිත්තන්න එපා. දත් ටික පෙන්නන්න එපා. ආඩ්නාරේ අන්න. අයියෝ. ආඩියයි ආනියෝ එලගිරි. ආඩියයි ආදම් වයිට්. ආයෝ. එන්නේ යන්න. යන්න අදට. ආයෝ. එන්නේ යන්න. එන්න. ගෝල් ආයෝ. යන්න අදට. මනමාලේ කකුල් දෙක හොදන්නකො. ඇයි මං කකුල් හොදන්නේ? ඔබ හිතන්නේ මං කවුද කියලා? ඌ බලන්න. මනමාලයා නෙමෙයි, මස්සිනා නෙමෙයි, ඌ කවුරුණත් ඌව දරගස්සනවා හරියද? මල්ලි ජේසි අදා ගන්න එපා බං. උඹ මේ කරලා බං. ටොයිලට් වරහැදි. ලියගෙන ඉන්න නතර. මූණම් මනමාලිගේ ළඟින්වත් තියන්න බෑ. රස්ති අදුකාරේ කොල්ලෙක්. මූණ මරන් හදාගෙනද කොහෙද? මනමාලිගේ මල්ලි. මුද්ද දැම්මා. ඒ කොහෙද තින්නේ? පොඩින්නේ නැමෙ. මං ඔබට ඊයේ පැහැදිලිව කිව්වා ඕක බින්දින්න නැකතට කියලා. ඇයි ඔයාමනේ කිව්වේ බින්දින්න කියලා? මේකා තියෙන ගාට උයන්න තියෙන බෝල් ගෙඩි 100ක් බින්දලානේ. බෝල් ගෙඩි නෙමෙයි පෝල් ගෙඩි. හරි පොඩි printing mistake වෙනවා. Printing mistake? අයියේ කලිසම් පොඩ්ඩක් කරන්න. අදගෙන පුළුවන් පල්ලි හැබැයි පහක්වත් යන්න. කඩිසමක් හදන්න බෑ බා. වැඩිමේ මට වෙඩින් එකට තමයි දැන් ගෝවේ චාරිත්‍රය ඉවරයි. එහෙමද? එතන විනාඩි 5ක් දෙන්නකො වැඩි කරලා දෙන්න. බොරුවනේ. ෆෝල්ඩ් එක උඩ කඩුවක් විදියට. ෆෝල්ඩ් එක අඩු කර දෙන්නේ. හරි. පස්සේ කතා කරන්න බැරිය. දැන් ওই මනමාල නෝනයි මනමාල මහත්තයා නගින්නකො බෝරුවට. හරි ඕනේ නම් මේ මාමගේ බයික් එකේ ඉඳලා මේ අර කාර් එක ගන්න ඵලයන් බං අහකට. චූටි පුතා මං කීවනේ දවල් කඩ පරිස්සම් කරගෙන හොඳට කතා කරන්න කියලා. එකටත් පහු වෙන ඉක්මන් කරමුනේ. චූටි පුතා ඕ වැඩේ පටන් ගමු. හරි ඕම එහෙනම් පටන් ගන්න.
ආයුබෝවන් මගුලේ මහතුනි පොරුවට මුං දෙන්න දැමුවෙමි දැන් ඉතින් ඔය තියෙන බෙරයක් ගහලා වැඩ ටික පටන් ගන්නෙමි මොන්ටිසෝරියේ වාඩි වූයෙත් දෙන්න අපි එක ළඟ තමයි දෙකේ පන්තියේ කක්කි කරගෙන ගෙදර යවුවෙත් එකටමයි 10 පන්තියේ ලියුම දීලා බුල්ඩෝ කෑවෙත් එකටමයි එහෙව් දෙන්න බඳිනවා අද රැට ජිගි 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 තමයි ඒ මොකක්ද උනේ මලවාලේ වැටුණා කොහෙ නමුදු මාරු කරගන්නකො මේ දැන් බෙදින්නන්නේ පොඩ්ඩක් හිතහයකෝ තාම ඇඟිලිවත් බැන්දේ නැහැ කොහෙ දෙන්නගේ මැද ඇඟිලි දෙක දෙන්න කොහේ ගැට ගහන නූල තරවත් වෙන්නේ ගත්තේ බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මාන පාලනය සදාස මොකෙන්ද දැන් වතුර දාන්නේ උඹ නම් මාරේ කෙන්න කොල්ලෝ මට මාරයාගේ මූණ මේ මොකෙද්ද? මොකෙද්ද එහෙනම් දෙන්න දැන් සුබ මොහොතින් බහින්නකො දැන් ඕක බින්දපන් යකෝ ඔබට හැට බොලයක් අත් විදාන බලපන් ගද වැඩේ හැවනේ මනමාලිගේ මූණමයි නෝනටත් තියෙන්නේ පිස්සුද මිනිහා මගේ බඩ වාලයගේ. මට කොහෙද තුනේ අප්පඩ රෙජිස්ටර් කරන්න බැරි වුණානේ මං කීවනේ මහත්තයා මේ පිස්සු මනුස්සයන් ගෙන්න ගන්න එපා කියලා දැක්කනේ නැගතත් පහුලා රෙජිස්ටර් කරනවා මන්නේ අපිත් ඔහම තමයි බැන්දේ ඕ යමල්ලකෝ අඩෝ දන්නත් දෙන ඉස්සරහින් නවත්තන්න දත් පොඩ්ඩක් මැද යන්න අප්පෝ තෝගේ කාලකන්ණියේ මූණාද වෙරේ brush එක. ආගමේද? ආගමේද? ඉස්සල්ලාම මනමාලයාගේ පැත්තෙන් අස්සම් කරන්නේ කවුද? මම. ආයෙ මේ මෙතනින් අස්සම් කරමුකෝ බලන්න. අස්සක් කර එක ෆොටෝ ගහලා. එතකොට මනමාලිගේ පැත්තෙන් මම ආයෙන කට්ටියම නැගිටිමු. ඉස්සල්ලාම මනමාල මහත්තයා මං කීවට පස්සේ කියන්නේ. මං ඊට පස්සේ කියන්නේ. දැම්ම නෙමේ. දැන්ම නෙමෙයි. පිස්සුනේ ගෙලින්නේ. ඕයි මුට ගොල්මානේ. චූලි පුතා කඩ පරිසම් කරගන්න පුතා. කන් දෙක පුකේ චරිත ලක්මාල් වන මම කන් දෙක නෑ කන්දේ කපුගේ. සමාවෙන්න කන්දේ කපුගේ චරිත ලක්මාල් වන මම හරි එහෙනම් දෙන්නම් බුදු සරණයි කියලා මෙතන අස්සම් කරන්නකො. බුදු සරණයි කියලා දස්සම් කරන්නේ. නෑ බුදු සරණයි කියලා හිතාගෙන මෙතනින් අස්සම් කරන්න. ඒ කවුද? කඩේ හිටපු එක්කලා. දස් වදිනවා.
පොල් ගහගෙන. එහෙනම් කේක් කපලේ උනේද? කපලේ. උඹ දරුවක් ගෙන්නුවේ. ඇයි මං තමයි මොනා කරන්නද? චූටි පුතා මම නැකී පාරක් කතා කරන්න කියලා වහද. චූටි පුතා මේක කපලයිමකෝ මේක කියන දේ අහන කෙක්ක. netu yuga vihidala sarasi ek vila patiniya vi hemin hadvi hinahila කොහොම තියාගෙන ඉන්න කොහොම තියාගෙන ඔන්න මොන පොඩ්ඩක් කලින් කරා අන්න හරි එල්ල කිරි හරි sansunwama samada ලස්සන අයියා හැබැයි මනමාලිය සිනසෙයි රුවට සඳ වගේ හැමදෑසකම පුබුදේ සතුටින් සදාසේ ආදරෙහි සංසුන් මංගලය දිනයේරු සපිරුණු වර්ණකම ඒ දැන් නම් මුකුත් දාගත්තේ නැත්තම් වැඩක් නෑ බං. මොනවද ඕන? සිකිරි වඩ මෑ ඉතින් ගැපුවේ. බලන්නකෝ මිනිස්සු හැසිරෙන හැටි හරිම කැත. වැඩක් නෑ එහෙම තමයි යෝකෝ. අපිට වැඩක් තියෙන අපේ පුතයි දුවයි විතරයිනේ ඉතින්. ඒ වුණාට මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ මිනිස්සු මොනා හිතයිද දන්නේ. ඕවා කොහම තමයි. හැමදේටම එහෙම තමයි ගාලා හරියන්නේ මොකද? නැත්තම් තමුසුගේ සැලුන් නට වලට ගිය සල්ලි වලින් මනමාලිගේ මල්ලිගේ වෙඩින් එකක් කරන්න තිබ්බා. හරි ඩාලින්. අපේ පුතා වෙනුවෙන් අපි ලස්සනට ඉන්නෙත් නෑ. ලස්සනයි තමයි. පුතාට වැඩිය සල්ලිගේ තමුසට. මේ මොකද මේ නුවර බීච් එකේ ඇවිද්දා? මොන? අර අවු ඇවිද්දේ. නුවර බීච් එකේ? ඔව් අපි පාන් හැම ගෑවේ. ඔය හරිද? අර ටොයිලට් සීන් එක. උමාර කක්කරන්නේ. කොහොම එකක් බටර්? බට නෑ ඔය ස්ප්‍රයිට් තියෙන ගහලා දාපන්. මේ මොන පිස්සෙද්ද? ඔයා හිතන්න එපා. යන්න මෙතන තමයි. මංජරි. අපේ මහත්තයා බලන්නකෝ අද අපේ කෙල්ලගේ ලස්සන ඇසක් නම් වදින්න හොඳ නෑ අපේ කෙල්ලට. දුව නම් හොඳ ලස්සනයි තමයි. ඒ කරදරෙත් අදින් ඉවරයි. මොකද්ද කීවේ? නෑ මං කියවේ අද දුව ලස්සනයි කියලා. ඒක මාර ඩයිල් එක. අර ලතාගේ ඇස්වල නම් කටුවනිනා වගේ ඇති. ඕකේ හැදුවේම අර කුඩුකාර කොල්ලව අපේ කෙල්ලට බට්ටල් කරන්නනේ. දැන් ඕව වැඩක් නෑ නෝනේ. ඔව් මගේ කෙල්ලගේ ලස්සන දැකලා අද කී දෙනෙක් කුල්ලනවත් දන්නේ. තව වෙඩින් එකට එනවා. අඩෝ බල්ලෝ දෙවෙනි දවස් රක්ෂන් ඉක්මන් කරපන්. අඩෝ නැකනත් කොහොමද කියන්නේ? හරි යන්න. හරි. දැන් හරිනේ අමාරුයි. බලන්නේ පරක්කුනේ. අපේ කෙල්ලගේ මඟුල ලොකුවටම ගන්නවනේ. නැතුව ඉතින් උඹලගෙන් ඔගේ පැනලා යන්නද? අපේ මහත්තයා කට එදා ඔය නංගි නේද අර හොටෙල් එක ළඟ අතුරු පාර හිටියේ. තමසේ කොහොද ගියේ? ඈ මේ අර අපේ කොල්ලගේ මුද්ද බලන්න ගියේ. ඒකයි. ඒක නිසා. අපි එහෙනම් ගිහින් එන්නකෝ. මාට්ටු වෙනවා. හොඳයි. කන්න නෙමෙයි බං අයින් වෙන. ප්‍රේමක්කේ. ආයිබෝවන්. ඇස්සහක් නම් වදින්න එපා. කෙල්ල නම් අද හරිම ලස්සනයි. එහෙම තමයි ඉතින් අපේ කෙල්ලනේ නේද මහත්තයා? මනමාලය හරිම පින්පාටයි. මේ ඒකාගේ පින් පාට. ඔව් බොහොම ස්තුතියි. අපි මෙහාට ගිහින් එන්න. මාලි මං කිව්ව නැත්තරක් දක්වන්නේ කියලා සෝරි. ඕ. ඒ නෑ දන ගාපන්. චූටි පුතා මෙහෙ එනවා.
මාවෙන් ඔබ බේරුවා. බලාගමු. නැති කරනවා හරිද? පුතේ ගණන් ගන්න එපා. සෝරි ඈ. හරි හරි අංකල් පොඩිනේ. පොඩි මේ කොල්ල නම් අනේ මන්දා. උගේ නම වැරද්ද. ඌ කියලාද මිනිස්සුන්ට කතා කරන්නේ? නැතුව උට ඌ කියන්නේ. මෙහෙ එනවා යන්න. ඔයෝ හරි වයිට් ලාවා හරි දැන් අර දෙන්න එක්කද රෝට කතේ යන්න කතේ තේ බොන්න අයියර ලාදුරු පොතු පැකට් එක ඕ යත් එහෙමද? ලාදුරු රතු පැකට් එක අම්මට දෙන්නේ ඒ කවුද හිතට දුකක් දැනෙන වෙලාවට නුඹව හදේ කොනක තියාගෙන මෙයා දකිති කාවද මතක් කෙල්ලේ පුතේ වැටිලා ඕකන කියන්නේ බලාගෙන ඇවිදින්න කියලා වැඩි හරි ටෝච් එකත් ගාගෙන උඹ අරුම සර්ප්‍රයිස් කරන්න වෙලා අපි සර්ප්‍රයිස් නේ කොහොමද? අනේ අම්මෝ මන්නම් ගායිසායි සින්දු කියන්නේ මේ සිල්ල මහත්තයා නේද? දරුවට මොකක් කරවිලා කියනවා. අනේ මන්ද මහත්තයා මෙස්සර මදිවට ඌත් එක්ක අපේ පුතත් එකතු වෙනවා. අර මිනිස්සු මොනා හිතනවද දන්නේ. අනේ මන්ද මට නම් මොකුත් හිතා ගන්න බෑ. ඒයෝ විකා නාත්තනා හරි හරි මගේ නම කියලා දනවස්ස බංගෝ. කරුප්පු ඔව් කිනවා වෑඩ් එක අඩෝ ඒ පරක් වුණා දන්න ඩක්කලා බහවන්න අඩෝ අදලා සුපිරි සකත් දාන්න උළුවන් යා හැමෝම මේ පැත්තට ආවනා හරි ජෝඩු පිටත් වෙන වෙලාවක් දැන් ලඟ වෙනවනේ ඇයි බා උඹ අඩන්න ඒකනේ ඇයි මං අඩන්නේ අනේ වැඩක් බලන්න
ඇයි අඩන්නේ කියලා. හරි මම එන දෙන්නට ආශිර්වාද කරනවා. පුතේ මගේ කෙල්ල හොඳට බලා ගන්න. ඇයි අපේ පුතා වගේ දූ කනවා කියලා හිතුවද? පොඩ්ඩක් කෑ ගහන්න නැතුව ඉන්නකෝ. මොකටද ඔය වෙන්න හදන්නේ? තමුසෙත් කටා ගන්න මේ වගේ වෙලාවක. මට මතකයි. ඒ දවස්වල අපේ දෙක අක්කා දාපු ගෙල්ලෙමේ. මට දුකයි. මොනවද බං ඔය කියන්නේ? අදාළ දේ කියපන්. අපි කියන වචන සල්පයක් ඔබ මේ දැමීමට අපේ මනමාල මහත්තයාගේ තාත්තට පැමිණෙන්න කියලා වචන සල්පයක් ඔබ මේ දැමීමට. මංගල සභාවෙන් අවසරයි. මනමාලිගේ පාර්ශවයෙන් අවසරයි. ඉතින් මම මුලින්ම කියන්න ඕනේ මේ දුව අදීදම් අපේම පවුලේ කෙනෙක්. මොනා කරත් කුස්සියටනේ. චූටි පුතා කනවා දැන් මගෙන් හොඳ මේ පාරක් ඈ. පොඩි පුතා කටහ ගන්න. හරි මේ ඔය අනවශ්‍ය කතා වලින් වැඩක් නැහැ නේ. මාර ඩයලොග්. මොකද්ද පුතේ? කතාව. කතාව. ඉතින් මගේ කතාව මෙතනින් අවසానයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. ඉතින් ඔව් ලස්සන වෙනවා නේද මහත්තයා? මේකත්. ඉතින් අපි මංගල සභාව ඇමතීම සඳහා මනමාලිගේ පාර්ශවයෙන් මනමාලිගේ තාත්තට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබ මේ වචන ස්වල්පයක් ලැබීමට. තාත්තේ සභාවෙන් අවසරයි. මනමාල පාර්ශවයෙන් අවසරයි. කාතකට සතුටු වෙයි. අනිත් අතට ඉතින් දුකයි. ඉතින් අද ඉතින් අම්මයි තාත්තයි ගෙදර තනි වෙයි. දුවයි අය ගෙදරින්. ඒවට ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ දුවට හම්බලා දෙන්න හොඳ මහත්තයෙක්. මගේ දුව හොඳට බලාගන්න එච්චරයි කියන්න තියෙන්නේ. කාල වේලාවත් නික්මලා යනවා. ඉතින් අපි නව ඉවරට පිටව යන්න කියා ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කරමු නෙවෙයි යන්න. ඉතින් එහෙනම් කට්ටියම නැගිටලා මේ මෙයාලා සතුටින් අපි පිටත් කරමු නේ. netu යුග විහිදාලා සැරසී එක් වීලා පතිනිය වී හැමින් හැඩවී නැහිලා ඔන්න මගුලක් තප්පා නැගිනවා කාරක නගලා යන්න ඉතල හිටියේ අඩෝ මිස්ටර් ඉඳලා අපි දන්නේ මේක හීනයක් අඩු මේ අපි ඒක රඟපෑව ගයිස් හරිද ඒත් මේක හීනයක් කියන දන්නේ අඩේ මරුව සිරාඩ මරුව ඈතනම ලස්සනයි ගැම්මක් තමා සුපිරි ගැම්මක් තමා මගුලේ ප්‍රොඩක්ෂන් ගැම්මක් එහෙනම් ගයිස් මෙතන වීඩියෝ එක ඉවරයි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න අඩුපාඩු කමෙන්ට් එකක් ඉදිරියට දාගෙන යන්න එහෙනම් ෂෙයා කරන්න එහෙනම් ගිහින් එන්න ජය වේවා බයි බුත් සරණයි ඒ වගේ මම මේකේ ඔරිජිනල් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඒකට ගිහිල්ලා ඔරිජිනල් වීඩියෝ එක බලන්න මීටත් වඩා හොඳට බලන්න එහෙනම් ගයිස් ගිහින් එන්න ජය වේවා බයි බුත් සරණයි බයි කමසපයි කියලා ආලෙන් නොවි මුලාවේ කවුරු එපා කියා මා කාලේ ගෙව්ව අයාලේ